එහෙම නැත්නම් නිකන් වීඩියෝස් බලලා හිතනවද මේක මට සූට් වෙයි කියලා හිතලා ගත්ත ඒවාද ඔයා යූස් කරන්නේ. එහෙම යන්න අමාරු නම් එක්ස්පෙන්සිව් සලෝන්ස් වලට හැමෝටම යන්න බෑ. ඒක ඇත්ත. ඔයාලට පුළුවන් ගෙදරදී පොඩ්ඩක් දවස් 4කට සැරයක්වත් පුළුවන් තරම් රිමූව් කරන්න. මොකද ඒ වගේ ගොඩාක් ඔයා හිතන්නකෝ ඔයාගේ ඔළුවේ ඩැන්ඩ්‍රෆ් තියෙනවා කොණ්ඩේ. Hi love. ඔයාලා සතුටින් නේද? සතුටින් නැත්නම් ඔන්න දැන් ඉඳලා hina වෙලා මේ වීඩියෝ එක බලන්න. කොහොමද hygiene routine එකක් ඕගොල්ලෝ හරියට properly කරන්නේ? කොහොමද daily ඔයාගේ hygiene routine එක plan කරගන්නේ? කොහොමද ඔයාලා set up කරගන්නේ? hygiene routine එක කියන්නේ අපිට ගොඩාක්ම ඕනේ දෙයක්. මොකද අපි පිරිසිදුකම, අපි hygiene routine එක maintain කරන විදිය, අපි කොහොමද අපේ daily routine එක යන්නේ hygiene routine එක කියන එක girl කෙනෙක්ගේ especially ඕනේ. boy කෙනෙක්ට ඕනේ නෑ කියලා නෙමෙයි. මගේ videos ගොඩක්ම girlsලා බලන නිසා ඉතින් මම girlsලා mention කරනවා. මොකද මගේ videos වලට මට සෑහෙන comments එහෙම ලැබෙන්නේ girlsලාගෙන්. ඉතින් මම කැමතියි ඔයාලත් ලස්සනට ඉන්නවට. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද හරි විදියට hygiene routine එකක් maintain කරන්න කියලා. daily hydrate first. ඒ කියන්නේ daily ඔයාව hydrate කරගන්න එක අනිවාර්යෙන්ම first thing වෙන්න ඕනේ උදේට නැගිට ගමන්. මොකද hydrate කියන්නේ වතුර බොන එක පොඩි පුළුවන් නම් warm water එකක් වගේ hot water එකක් වගේ බොන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඒක අපේ routine එකට ගොඩාක්ම බලපානවා. වතුර බොන එක ඇත්තටම පහුගිය දවස්වල මටත් තිබුණා වතුර බොන එක මමත් අඩු වෙලා තිබුණා ඔටෝමැටිකලි. ඒක අමතකන ඒ නිසා මම ඇත්තටම බොටල් එකක්ම ළඟ තියන් ඉන්නවා. ඒක තමයි හොඳම දේ. hydrate කියන එක අපිට ඕන මේ දවස්වල ගොඩාක් ප්‍රශ්නේ. අපේ ස්කින් එක අවුල් යනවා. ගොඩාක්ම ලෙඩ වලට හේතුව තමයි මේ වතුර බොන්න නැති එක. ඉතින් වතුර බොනවා නම් අපි ලෙඩ වලට ගොඩාක් solutions ලැබෙනවා. ඉතින් hydrate කියන එක ඒ නිසා අනිවාර්යෙන්ම ඕනේ. උදේට නැගිට ගමන් අනිවාර්යෙන්ම ඔයාගේ ස්කින් එක hydrate කරගන්න ඔයාට වතුර බොන්න ඕනේ ස්කින් එකත් ලස්සනට තියෙන නම්. second one oral care. oral care කියලා කියන්නේ ඔයා උදේට නැගිට වෙලාව ඉඳලා brush කරන එක, කොණ්ඩේ පීරන එක, ඊට පස්සේ ඔයාගේ face cleanse කරන එක කියන්නේ හැමදේම මේ face cleanse එක ඒ වගේම ඔයා shower කරන විදිය moisturize ඒ වගේම ඔයා perfume එකක් apply කරනවා නම් එහෙමයි deodorant එකක් apply කරනවා නම් එහෙමයි sun protection එකක් apply කරනවා නම් එහෙමයි ඒ කියන්නේ අර oral care තියෙන්නේ අපි daily කරන දේවල්. දැන් ඔයා මට කියන්න ඔයා දන්නවද ඔයාගේ skin එකට හරියටම match වෙන moisturizer එක මොකක්ද කියලා. එහෙම නැත්නම් නිකන් videos බලලා හිතනවද මේක මට suit වෙයි කියලා හිතලා ගත්ත ඒවාද ඔයා use කරන්නේ. එහෙම කවදාවත් use කරන්න එපා. ඔයාගේ ස්කින් එකට දන්නේ නැති දෙයක්, දන්නේ නැති ප්‍රොඩක්ට් එකක්. මම හැමදාම කියනවා මොකද වයිටනින් ප්‍රොඩක්ට්ස් වත් දන්නේ නැති කිසිම දෙයක් ඔයාගේ ස්කින් එකට යූස් කරන්න එපා. ස්කින් එක සවුත් වෙන්න පුළුවන්. මොකද අපේ ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් වෙන්න පුළුවන්, ඔයිලි ස්කින් එකක් වෙන්න පුළුවන්, කොම්බිනේෂන් ස්කින් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ මොනම තිබුණත් ඔයා හොඳම දේ තමයි හොඳ ඩර්මොලොජිස්ට් කෙනෙකුට ඔයාව කන්සල්ට් කරලා පෙන්නලා ඔයාගේ ස්කින් එක අඳුනගෙන අයිඩෙන්ටිෆයි කරගෙන ඔයා ඒ ට්‍රීට්මන්ට්ස් වලට ගන්න දේවල් වලට යනවා. මොකද සමහර අය මම දැකලා තියෙනවා ඔහි වීඩියෝස් බලලා කවුරු හරි රෙකමන්ඩ් කරපු පළියට ක්‍රීම්ස් අරගෙන ස්කින් එකම සවුත් වෙලා ආයි ලක්ෂ ගණන් වියදම් කරලා ට්‍රීට්මන්ට් කරන අය. එහෙම කරන්න ඕනේ නැහැ. හරියටම අපි දැනගෙන දෙයක් කරනවා. අනිත් එක තමයි අපේ oral care කියන එකට අපේ කොණ්ඩේ ඉඳලා හරි වැදගත්. කොණ්ඩේ ස්කින් එක අපේ දත් nails අපේ මේ ස්කින් හැමදේම වැදගත්. ඉතින් මේ හැමදේම ෆේස් එකට විතරක් ඔයාගේ ફોකස් එක යොදවන්න එපා. මුළු බොඩි එකටම ඔයාගේ ફોකස් එක ඕන. සමහර අය ඉන්නවා සමහර අය විතර නෙමෙයි අපිට උනත් සමහරවිට බිසි ස්කෙජියුල් එකක් ගෙනියනකොට සමහරට අපේ ෆේස් එක විතරක් ගැන අපි හිතනවා. සමහර විට අපේ කකුලේ යටිපතුල් වල අපි පැරිලා තියෙන්න පුළුවන්. සමහර විට අපේ දන්නේම නැතුව. සමහර විට අපේ nails අපි ඔහේ තියෙන්න පුළුවන් කපලා නැතුව. සමහර වෙලාවට අපේ ස්කින් එක මේ අත් කකුල් dry වෙලා තියෙන්න පුළුවන්. ඒ මොකද අපි ෆේස් එකට විතරක් ફોකස් කරනවා. අපි අනිත් දේවල් වලට එච්චර attention එකක් දෙන්නේ නැහැ. හැබැයි oral care කියන දේ
හරිම වැදගත්. ඒ වගේම hair. hair එක අපේ ඇඟ වගේම අපේ මූණ වගේම කොණ්ඩෙත් ඔයාගේ හරිම ලස්සනට තියෙන්න ඕනේ. පොඩක් ඔයිලි කරලා සතියකට සැරයක් ඔයිලි කරලා චුට්ටක් ඉඳලා මේ ෂවර් එකක් ගන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගැන හිතන්න. පොඩි විටමින් එකක් ගන්න. ඒවා අපි කියන්න ඕනේ දේවල් නෙමෙයි. හැබැයි විටමින් එකක් ගන්න උනත් මම කියන්නේ අර දෙයම තමයි ඔයාට හරියටම සූට් වෙන එක බලලා ගන්න. එහෙම නැතුව කවුරු හරි රෙකමන්ඩ් කරන එකක් නිකන් හිතලා ගන්න යන්න එපා. ඒක ඔයාට දන්නේම නැතුව ඇත්තටම සමහර අය ස්කින් එක අවුල් කරගන්නම හේතුවක් තමයි මේක. ඒ කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක් ඇක්ටර් කෙනෙක් මෙහෙම රෙකමන්ඩ් කරනවා, කවුරු හරි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් රෙකමන්ඩ් කරනවා. ඒ නිසා මම මේ ක්‍රීම් එක ගන්නවා. මේක හොඳ ඇති. එයාගේ රිසර්ච් පෙන්නනවා. එහෙම නැහැ. අපේ ස්කින් එකකින් ස්කින් එකට වෙනස්. සමහර විට ප්‍රොමෝෂන් වීඩියෝස් වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ දැන් මමත් කරලා තියෙනවා මේ ආයුර්වේදික් ක්‍රීම්ස් 2-3ක් වගේ මම කරලා තියෙනවා වීඩියෝස්. ඒව වුණත් මම කියන්නේ ඔයාට මැච් වෙනවා, ඔයාට සූට් වෙනවද කියලා බලලා ගන්න. කවදාවත් මේ කිව්ව පමණින් කවුරු කිව්වත් ගන්න එපා. මොකද ඒ මිනිස්සුන්ගේ අවුලක් නිසා නෙමෙයි. අපේ ස්කින් එක අපි අඳුනගෙන ඉන්න ඕනේනේ. ඒ නිසා කවුරු කිව්වත් ඔයාව මුලින් අඳුනගෙන ඉන්න. අර මම කිව්වා වගේ ඕරල් කෙයාර් වලට ගොඩ ඇටෙන්ෂන් දෙන්න. ඔයාගේ මූණ වගේම ඔයාගේ ස්කින් නේල්ස් සතියකට සැරයක් ඔයාගේ නේල්ස් පිරිසිදු කරලා ලස්සනට ගොඩාක් ට්‍රීට්මන්ට්ස් වලට යන්න අමාරු නම් එක්ස්පෙන්සිව් සලෝන්ස් වලට හැමෝටම යන්න බෑ. ඒක ඇත්ත. ඔයාලට පුළුවන් ගෙදරදී පොඩ්ඩක් නේල්ස් කට් කරලා ඒ වගේම ඔයාගේ නේල් පොලිෂ් එකක් තියෙනවා නම් ඒවා පොඩි තැනින් තැන තියෙනවා ඒවා රිමූව් කරලා ඊට පස්සේ ඔයාගේ hair එක යටින් පැල්ල වගේ තියෙනවා නම් ඒ ටික කට් කරලා ඒ වගේ ඊට පස්සේ ඔයිල් මසාජ් එකක් දීලා මේ වගේ දේවල් ඔයාලට ගෙදරින්දි කරන්න පුළුවන්. ඒ වගේම පොඩි ෆේස් පැක් එකක් දාන්න ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් ඇත්තටම කිසිම අවුලක් නැහැ. ඒවත් ඕවර්ඩෝස් ගන්න එපා. ඒවා බලලා හරියට ගන්න. ආයුර්වේදික් කියන්නේ නැචරල් දේවල් කියන්නේ අපේ ස්කින් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? ඒ නිසා ඒ වගේම හෙල්දි ෆුඩ්ස් ඔයාගේ ඇඟට ගන්න. මොකද ඒ වගේනොත් ලොකු චේන්ජ් එකක් වෙනවා අපේ ස්කින් එකට, අපේ hair එකට, අපේ මුළු බොඩි එකටම. ඉතින් අනිවාර්යෙන් ඒ වගේම මම කිව්වා වගේ හයිඩ්‍රේට් වෙලා ඉන්න. මොන දෙයකටත් කලින් අපේ ස්කින් එක මේ හැමදේම ලස්සනට තියෙන්න ඔයා හයිඩ්‍රේට් වෙන්න ඕනේ. ඒ වගේම පුළුවන් නම් යන්නේ හැමතැනම ඔයා ටිෂූස් අරන් යන, සැනිටයිසර් එකක් අරන් යන්න. ගොඩක් අතේ පොඩි දූවිලි හරි තිබුණොත් එහෙම තිබුණොත් ඔයාට ඒ වෙලෙම හෑන්ඩ්ස් ඔයාගේ ක්ලීන් කරගන්න පුළුවන් නේද? සැනිටයිසර් එකක් ඉවර වෙන චූටි අර ටයිනි ඒවා තියෙනවනේ. ඒ වගේ එකක් ඔයා අරන් යන හැමතැනටම. ඒ වගේම නයිට් රූටින් එක කොහොමද? නයිට් රූටින් එකත් මේ වගේම තමයි. ඒ කියන්නේ ඔයාට අර ඩේලි සෙන්ස් එක ඩේලි කරන කොමන් දේවල් තියෙන. ඒ දේවල් හරි විදිහට කරන්න ඕන. මේකප් කරන කෙනෙක් මේකප් රිමූව් කරගෙන බෙඩ් එකට යන්න. ඒ වගේම ෆේස් එක ක්ලෙන්ස් කරගෙන යන්න, බ්‍රෂ් කරන්න, ඒ වගේම මොයිස්චරයිස් කරන්න, hair care, foot care මේ හැමදේම බලන්න ඕනේ. ඒක තමයි හයිජීන් රූටින් එකක් කියලා කියන්නේ. මේ හැමදේටම ફોකස් එකේ ඉන්නකොට අපි හරි ලස්සන ගර්ල් කෙනෙක් වෙනවා. නිකන් හැමෝම ආස හිතෙනවා අපේ සමහර අය ඉන්නවා අපි පිරිසිදුකම් බලනවා අපේ nails බලලා. ඇත්තටම එහෙම තමයි. මොකද ඒක එහෙම බලන්න පුළුවන්. nails හරිම neat එකට හරිම ලස්සනට තියෙනවා නම් මිනිස්සුන්වත් හිතනවා මෙයා නම් හරි හොඳට පිරිසිදුවට හරි neat ව ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒ කියන්නේ අපි අර අපේ appearance එකෙන් judge කරනවනේ මිනිස්සු first impression වගේ. අන්න ඒ නිසා ඒ impression එක මිනිස්සුන්ගේ කඩන්න එපා. ඔයා හරි ලස්සනට ඉන්න බලන්න කෝකටත් ඔයා යන තැනකට නීට් වඳින්න, ඔයාගේ අඳුම් අයන් කරලා අඳින්න, ඒ වගේ මම මේ කිව්ව දේවල් ටික ඔයාගේ ඩේලි ලයිෆ් එකට ඇඩ් කරගන්න. ඒ වගේම දත් උදේ හවස බ්‍රෂ් කරන්න, දත් මදින්න අමතක කරන්න එපා. ඒක නම් ඕනෙමයි. මොකද ඒක අපි දන්නවා සමහර වෙලාවට සමහර මිනිස්සු කියලා තියෙනවා මම දැකලා තියෙනවා ඒ මිනිසුන්ගේ ස්මෙල් එකක් එනවා. ඒක ඒ මිනිසුන්ගේ අපිට නිකම්ම මිනිස්සුන්ට පිළිකුල් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ඒක දත් මදින එකත් අනිවාර්යෙන් කරන්න. සමහර විට ඒ අය දත් මැද්දත් සමහර විට ඒ අයට එහෙම ඉන්න පුළුවන් එක ලෙඩ රෝග නිසා. එතකොට ඒවට ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා ඒවට බෙහෙත් ගන්න පුළුවන්. උනන්දු වෙන්න ඕන. අර ඒ වගේ දේවල්. ඒ වගේම ගොඩ දෙනෙක්ට තියෙන එක්කවර ඒගොල්ලොන්ගේ දාඩිය දානකොට ස්මෙල් එක ගොඩ දෙනෙක්ට එක අවුල්.
සමහර මිනිස්සුන්ට. ඉතින් ඒක අපි වුණත් කැමති නැහැනේ ගොඩාක් එහෙම බස් එකක වුණත් යද්දි අපිට ගඳ එනවා නම් අපිට ඒක ඇත්තටම පිළිකුල් වෙනවා නේද? අවුල් වෙනවා, නර්වස් වගේ. ඉතින් එහෙම අය මම කියන්නේ ගොඩාක් ඒකට ફોකස් කරන්න හොඳ ඩියෝඩරන්ට් එකක් යූස් කරන්න, හොඳ පර්ෆියුම් එකක් යූස් කරන්න, කොයි වෙලාවෙත් ඒ කියන්නේ පිරිසිදුව ඉන්න, හොඳ පිරිසිදු ඇඳුම් අඳින්න. මේ දේවල් අනවශ්‍ය විදියට ඇඟිලි ගහ කියන්න ඕන දේවල් නෙමෙයි. තමන් ගැන හිතන්නේ වගේම ගොඩාක් දැන් ටෙක්නොලොජි එක පවර්ෆුල්. ඔයගොල්ලෝට පුළුවන් සර්ච් කරලා බලන්න මොනවාද ඒ වගේ දේවල් වලට කරන්න තියෙන්නේ. මම ડોක්ටර් කෙනෙක් මම කිව්වා වගේ ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඒ ගයිඩ් එක ගන්න. මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම එක්ස්ට්‍රා හයිජීන් රූටින් එකට එක්ස්ට්‍රා ටිප්ස් මම ඔයගොල්ලෝට කිව්වොත් අනිවාර්යෙන් මේ nails trim කරන්න. වීක්ලි ඔයාලා trim කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයාගේ bed එකේ bed sheets, pillow cases සතියකට සැරයක් දවස් 4කට සැරයක්වත් පුළුවන් තරම් remove කරන්න. මොකද ඒ වගේ ගොඩාක් ඔයා හිතන්නකෝ ඔයාගේ ඔළුවේ dandruff තියෙනවා කොණ්ඩේ. එතකොට ඒක pillow case එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාට ඒක ගෑවෙනවා. ඊට පස්සේ pimples එනවා. මේවා අපි හිතන්නේ නැති දේවල්. එතකොට acne වලට ප්‍රධානම හේතුවක් තමයි අපේ pillow cases change කරන්නේ නැති එක. ඉතින් පුළුවන් තරම් ඒවා සතියකට සැරයක් සෝදන්න. දවස් 5කට සැරයක් සෝද වෙනස් කරන්න, change කරන්න. ඒවා ඒ දේවල් අපිව පිරිසිදුව තියාගෙන අපේ hygiene routine එකට mainly ඕන දේවල්. ඒ වගේම අපි කන කෑම, healthy foods අපි ගන්න දේවල්, අපි තෙල් කෑම අපිට කැවුන කියලා හිතනවා නම් ගොඩක් අපි ඊළඟ දවසේ ඉඳලා අපි චුට්ටක් සතියක්වත් අපි ඉන්න ඕනේ. ඒ කියන්නේ සමහර විට පාටිස් වලට ගියාම වෙඩින්ස් වලට ගියාම අපිට තෙල් එහෙම ගොඩක් කැවෙනවා. sugary foods එහෙම ගොඩක් කැවෙනවා. එතකොට එහෙම විතරක් නෙමෙයි පුළුවන් තරම් healthy diet එක, balance diet එකක යන්න. diet කියන්නේ මේ කන්නේ බොන්නේ නැතුව ඉන්න නෙමෙයි. මම කියන්නේ healthy දේවල් ඔයාගේ ඇඟට ගන්න. පුළුවන් තරම් ඔය snacks ඒවා ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. මොකද මමත් එහෙම කනවා. මොකද මමත් ස්වීට්ස් ජාති වල ගොඩක් ආස කෙනෙක්. හැබැයි මම දැන් කරන්නේ මම ඇත්තටම කරන්නේ ගොඩාක් කෑව කියලා හිතනවනම් ආයෙ සතියක් දෙකක් නොකාම ඉන්නවා. හරි ලෝ එකේ යනවා. ඒ වගේ ඕගොල්ලොත් පුරුදු වෙන්න පුළුවන් තරම් අපේ ඇඟට healthy foods ගන්න. ඒ වගේම හැමතිස්සෙම මූණ අල්ලන එක ඒවට යන්න එපා. මොකද නිතරම අපිට acne එන්න පුළුවන්. අපිට ඇත්තටම අපි ඒකෙන් අපිට acne ඇවිල්ලා අපේ අතේ තියෙන දූවිලි dust එක යන්න පුළුවන්. ඒ වගේම proper sleep. අපිට hygiene routine එකක අපේ නිින්ද කියන දේ හරිම වැදගත්. මොකද නිින්ද නැති වුණාම ඔයාට නොලැබෙන දේවල් ගොඩාක් වැඩි. මොනවද? නිින්ද නැති වුණාම ඔයාගේ මුළු මූණම අවුල් වෙනවා. ඊළඟ දවසම නැති වෙනවා. ඒ වගේම ඊළඟ දවසේ තියෙන වැඩ ඔක්කොගෙම ફોකස් එක නැති වෙනවා. කරන්න කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. ඔයාට ඔළුව කැක්කුමයි, ඔයාට මුළු ඊළඟ දවසම බෝරින්, කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. මේ නිින්ද නැති නිසා සමහරට මිග්‍රේන් එන පුළුවන්, ඔළුව කැක්කුම. ඒ දේවල් නිසාම ඔයාට නිින්ද කියන දේ හරිම වැදගත්. ඔයාගේ ඊළඟ දවස වගේම ඔයාගේ හැම දවසක්ම හරිම සක්සස්ෆුලිව ගෙනියන්න. ඉතින් ඒ නිසා නිින්ද ඔයාගේ ලයිෆ් එකට අනිවාර්යෙන් ඇඩ් කරගන්න අමතක නොකර. ඉතින් මම මේ hygiene routine එකෙන් steps කිව්වට තව tips තව දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒවා ඔයාට මෙහෙම කරන්න ඕනේ කිය ඇඟිල්ලෙන් යන කියන්න ඕනේ නැහැ. girl කෙනෙක් වුණාම කොහොමත් girls ලානේ සාමාන්‍යයෙන් boys ලට වඩා ලස්සනට ඉන්න හිතන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා කොහොමත් ඒගොල්ලෝ උනත් හිතන්නේ අපි වගේ නෙමෙයි girls ලා හරි neat වෙ ඉන්නවා. ඒ වචනේ කඩන්න එපා. ඉතින් girls ලා ගොඩාක් මේ දේවල් ගැන හිතනවා. ඇඳුමක් ඇඳලා ලස්සනට fashion කරන්න බලනවා. එහෙම. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ලස්සනට ඉන්න බලන්න, ලස්සනට dress කරන්න, මිනිසුන්ට ප්‍රියමනාප ඉන්න බලන්න, kindව කතා කරන්න, මිනිසුන්ට උදව් කරන්න. hygiene routine එක වගේම මෙන්න මේ කියන දේවලුත් හරි වැදගත්. මොකද අපි hygiene routine එක විතරක් maintain කරාට මදි. මිනිසුන්ට අපි නපුරු වෙලා අපි කිසිම උදව්වක් කරන්නේ නැත්නම්, kind නැත්නම්, අපි මිනිසුන් තේරුම් ගන්නේ නැත්නම්, ඉවසන්නේ නැත්නම් අපිට ඒ දේවලත් අපේ daily routine එකට add කරගත්තොත් ඔයා තව ලස්සන වෙයි. ඒ වගේම hina වෙලා ඉන්න අමතක කරන්නත් එපා. ඔයා ප්‍රශ්න වල ඇති. සමහර විට මේ මොහොතේ අමාරුම වෙලාවක් වෙන්න ඇති. ඔයාට දරා ගන්න බැරි වෙලාවක් වෙන්න ඇති. ලොකු පේන් එකකින් ඉන්න වෙලාවක් වෙන්න ඇති.
මම දන්නවා. අපි හැමෝටම ප්‍රශ්න කියන දේවල් එනවනේ. ඔයාට මට මේ හැමෝටම. ඉතින් ප්‍රශ්න කියන දේවල් අපි කාටවත් නැති වෙන්නේ නැහැ. ජීවිත කාලෙම ප්‍රශ්න තියෙනවා. අපි සතුටින් ඉන්න වගේම අපිට දුකත් උරුමයි. ඒක තමයි ඇත්ත. අපි හැමදේම සමසිතින් දරා ගන්න ඕනේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ සතුට ටෙම්පරි වගේම ඔයාගේ දුකත් ටෙම්පරි. බලන්න ඔයා දැන් මේ දැන් දුකින් හිටියට හෙට සමහර වෙලේ තව පැයකින් දෙකකින් ආයෙ සතුටින් ඉඳී. ඒක තමයි ඇත්ත. ඉතින් දුක් වෙන්න එපා. මම දුකින් මට කිසිම දෙයක් හරියන්නේ නැහැ. එහෙම කියලා. කොයි වෙලාවෙත් ලස්සනට ඉන්න බලන්න, hina වෙලා ඉන්න. ඔයාට මේ ලැබිච්ච හැම දෙයකටම gratitude වෙන්න. එතකොට ඔයාට හැම දෙයක්ම ලැබෙයි. ඔයා ආස කරන හැම දෙයක්ම ලැබෙයි. මම මේ කියපු දේවල් ඔයාලගේ life එකට add කරගන්න. මම මේ videos වලින් කියන හැම දෙයක්ම ඔයාලගේ life එකට add කරගෙන ඔයාලා ලස්සනට ඉන්නවට මම ගොඩාක් කැමතියි. ඒ වගේම කියන්න ඕනේ මට කමෙන්ට්ස් වලින් ලැබෙනකොට මම ඔයා නිසා ජීවිතේ හදාගත්තා. ඔයා නිසා මම මේ දේවල් ඇඩ් කරගත්තා කියලා කියනකොට මට තරම් සතුටක් නැහැ කාටවත්. පුදුම සතුටුයි මට. මොකද මම හරිම ආසයි. ඒකනේ මම මේ වීඩියෝස් කරන්නේ. ඒ කියන්නේ මම දන්න දේවල් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ කාගේ හරි ජීවිතයක් වෙනුවෙන්. ඉතින් ඔයා මේ වෙලාවේ දුකින් නම් සතුටින් ඉන්න. මේ මම කියන දේවල් ඔයාගේ ලයිෆ් එකට ඇඩ් කරගෙන ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න. ඒ වගේම මම කියන්නේ වෙන අය වගේ නෙමෙයි මගේ වීඩියෝස් බලනව නම් ඔයා හැමෝටම උදව් කරලා හැමතිස්සෙම ලස්සනට hina වෙලා ඉන්න ප්‍රශ්න වලට සාර්ථක ප්‍රශ්න වලට හරිම ස්ට්‍රෝං මූණ දෙන කෙනෙක් වෙන්න ඕනේ. Love you all.